හොඳයි සාදුනාදය පවත්වන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සද්දාදනං සීල දනං හිරියොත්තප්පියං දනං සුත දනං සුත ධනංච චාගෝච පංචමේ සත්තම පඤ්ඤාමේ සත්තමන් ධනං යස්ස ඒතේ ධනා අත්ති ඉත්තියා පුරිසස්වා අදාලින්දෝති තන්දානං අමෝගං තස් ජීවිතං තීති. ගෞරවනීය විහාරාධිපති ලොකු හාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි, සදහැබර කාරුණික පින්වත්නි, අද නවන් මාසයේ පුන් පොහෝ දවසේ මේ හැම දෙනාම සූදානමින් සිටින්නේ තිලෝගුරු ශාන්තිනායක අමාමෑණී බුදු පියාණන් වහන්සේ ලෝක සත්වයාට සංසාර නැමැති සාගරයෙන් එතර වීම සඳහා දේශනා කරන්නට යෙදුන උතුම් ධර්මස්කන්ධයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට. දේශකයාණන් වහන්සේ වශයෙන් ඔබ හැම දෙනාට ධර්ම දේශනාව සඳහා තෝරා ගන්නට යෙදුනේ බෞද්ධයෙක් තුල තිබෙන්න ඕන වටිනාම ධනය, අපි ඒකට කියනවා සප්තාර්ය ධනය පිළිබඳව යම් විවරණයක යෙදෙන්න. සප්තාර්ය ධනය පිළිබඳව එක සූත්‍රයක සඳහන් වෙනවයි කියලා නැහැ. විශේෂයෙන්ම අංගුත්තර නිකායේ සත්ත කියන කොටස නිපාතයට අයිති වෙන සූත්‍රවල සඳහන් වෙනවා. තව සංයුක්ත නිකායේ අවස්ථා කීපයක මේ සප්තාර්ය ධනය පිළිබඳව සඳහන් වෙනවා. සද්ධා ධනං සීල ධනං සුත ධනං ඡාග ධනං ආදි වශයෙන් පැහැදිලි කරන මේ ධනය බෞද්ධයෙක්ට තියෙන්න ඕන එකම පරම ධනය. සප්ත ආර්ය ධනය. ආර්ය කියන්නේ උතුම්. උතුම් ධන හතක් අපිට තියෙනවද කියන එක අපි දැනගන්න ඕන. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ වෙලාවේ කාල වේලාව අනුව මාගේ ධර්මඥානයේ ප්‍රමාණය තුල ඉඳගෙන ඔබට මේ ධර්ම කරුණු පැහැදිලි කරන්න. මම විශ්වාස කරනවා මේ කාල වේලාව තුල හැමදෙනාම සම්මා සතියෙන් හොඳ සිහියෙන් ධර්ම ශ්‍රවණය කරයි කියලා.
හොඳ සිහියෙන් ඉන්නකොට කරුණු දෙකක් වෙන්න ඕන. මම දැක්ක අපේ ලොකු හාමුදුරුවෝ මෙතන ඉඳන් අනුශාසනාව කරනකොට නිින්ද ගිහිල්ලා හිටියා. එක්කෙනෙක් දෙන්නෙක්. නේද? තව කය කතා කර කර ඉන්නොත් මම දැක්ක එහෙම කරන්න එපා. නිින්ද ගියක නම් ඉතින් පුටුවෙම ගැටෙනකොට සද්දය ඇහිනේ. මේ කතා කරන්න එපා කියන්නේ ඒතර අනිත් අයට බාධාවක්. සම්මා සතියෙන් බණ අහන්න ඕන. දේශකයන්න් වහන්සේත් සම්මා සතියෙන් ධර්ම දේශනා කරන්න ඕන. නැත්නම් උන්වහන්සේටත් නිින්දයයි. නේද? ඒ නිසා මේක අමාරු වැඩක්. ඊට වැඩි අමාරු වෙලාවක්. ලොකු හාමුදුරුවෝ මට දැන් කතා කරලා කිව්වා කලින් දෙකට කලින් ධර්ම දේශනා පටන් ගන්න ඕනේ. මම කිව්වා මාත් එක්ක සංසාරගත වෛරයක් තියෙනවද කියලා. මට මේ ওই වෙලාවට බණට ආර්දනා කරන්නේ. දානේ අරගෙන හොඳට නිින්ද යන වෙලාවේ නේද? මටත් නිින්දයයි බණ කියන වෙලාවේ. මං හිතන්නේ එහෙම වෙන එකක් නැහැ. හැමෝම සම්මා සතියෙන් ධර්ම ශ්‍රවණය කරන්න. ඇයි අපි බණ අහන්නේ කියන එක ඔබ හැමෝම මං හිතන මේ වෙනකොට දන්නව ඇති. මං එහෙම කිව්වේ අද දවසේ බණ අහන්න නැතිනේ. නේද? අද පොහේ දවසේ වටිනාකම් පිළිබඳව මං නැවත කාලය වැය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. උතුම් පොහේ දවස පිළිබඳ අවබෝධයක් මේ වෙනකොට හැමෝටම ඇති. ඒතර අපි නිරන්තරයෙන්ම බණ අහනවා. දැන් මෙතන ඉස්සරහනම් ඉන්නේ එකම දෙන්නේ තුන් දෙනෙක් ඉන්න පිටිපස්සේ හැංගිලා ඉන්නේ පිරිමියා. කොහොමද දැන් පස්සට යනවා කාන්තාව තමයි ඉස්සරහට එන්නේ. නේද? කමක් නැහැ. වැඩි හරිය ඉන්නේ කාන්තාව උපාසකම්මලා. නේද? කවුරු හිටියත් කොහොම හිටියත් නිවන කියන දේ ළඟා කරගන්න එක තම තමන්ගේ වැඩක්. නිවන කියන්නේ මොකද්ද? දැන් මම කියන දේ තේරෙයිද දන්නේ නැහැ. ඒක අහන්න ඉස්සෙල්ලා. මම කියනවා මෙහෙම. සප්තහාරය ධනෙ අවශ්‍ය කරන්නේ ආර්ය ධනයනේ. නේ චතුරාර්ය සත්‍ය. ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතනත් ආර්ය කියන වචනේ තියෙනවා. නේද? ඒතර මෙතන සප්තහාරය ධනය. එතනත් ආර්ය කියන වචනේ තියෙනවා. ආර්ය ශ්‍රාවකයෝ කියනවා. එතනත් ආර්ය කියන වචනේ තියෙනවා. එතකොට ආර්යයන් කියන වචනය ඉතිහාසයේ සඳහන් වෙනවා. නේද? ලෝකයේ ආර්ය ජනාමාස පිහිටවීම කියලා කියනවා. නේ එතනත් ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. අපේ බෞද්ධ පොත්පත්වල සඳහන් වෙනවා. එතකොට මේ ආර්ය වචනය කියන්නේ ආර්ය මාර්ගය. ආර්ය මාර්ගයක් තියෙනවා. උතුම් මාර්ගයක්. මොකටද? නිවන ළඟා කරගන්න. එහෙනම් නිවන ළඟා වුණාට පස්සේ මොකක්ද නිවන කියන්නේ? නිවන ළඟා වුණාට පස්සේ අපිට දැනෙන ස්වභාවය මොකද්ද? ඒක භාෂාවෙන් විස්තර කරන්න බෑ. නමුත් මට තේරෙන විදියට ඔබට මා සමග එකඟ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මට දැනෙන විදියට කරුණාවක් නැති, වෛරයක් නැති, එහෙම නැත්නම් මෛත්‍රියක් නැති, වෛරයක් නැති ස්වභාවයක්. ඒ දෙකම නැහැ. ඒකනේ මංගල සූත්‍රය කියන්නේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. නේද? අසෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තම. එතන කියන්නේ සමස්තය ගත්තොත් අටලෝ දහමින් කම්පා නොවෙනවා කියන එකනේ. ඒතර මං කියන කාරණාවේ වරදක් නැහැනේ. නේද? ඒ නිසානේ අර ලෝකෙට ලස්සන කතාවක් තියෙනවා. මං හිතන්නේ ඒ කතාව මං මෙතන කලින් කියලාත් ඇති. අර හාමුදුරු කෙනෙක් කුඹුරේ වඩිනකොට හාමුදුරු කෙනෙක් කුඹුරේ වඩින වෙලාවේ එක මිනිස්සෙක් බීපු මිනිස්සෙක් ඒ හාමුදුරුව තල්ලු කරලා දානවා. ඔබ මේ කතාව ඉතිස්සෙල්ලා අහලා ඇති ඕන තරම්. නමුත් අපි අහපු නැති අයත් ඇතිනේ. නේද? තව මිනිස්සෙක් මේක දැකලා ඒ හාමුදුරුව නැගිට්ටවල සිවුර හොදලා පිරිසුදු කරලා මේ උන්වහන්සේට වඩින්න අවස්ථාව සලසලා දෙනවා. උන්වහන්සේ අර තල්ලු කරපු මිනිස්සයට මුකුත් කිව්වෙත් නැහැ. උදව් කරපු මිනිස්සයට මුකුත් කිව්වෙත් නැහැ. එහෙනම් පැහැදිලි නේද මම කියන කාරණාව? උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ දෙකම දැනුනේ එක විදියට.
දෙකම දැනුනේ එක විදියට. වෛරයක් ඇති වුණෙත් නැහැ. විශේෂිත වූ අනුකම්පා කරන්න අවශ්‍යතාවයක් නැහැ. තමන් ඒ දේ කරාම තමන්ට ප්‍රතිවිපාක ලැබෙනවා. ඒක ප්‍රාර්ථනා කළත් නොකළත්. යා දිසං වපතේ බීජං තා දිසං අරතේ පලං. කල්යාණකාරී කල්යාණම් පාපකාරීව පාපකම්. යම්සේ අපි බීජයක් වපුරයිද වපුරන දේ අනුව අස්වැන්න ලැබෙනවා. ඒ වගේ යහපත් දෙයක් කරොත් යහපත් ප්‍රතිඵල ලැබෙන එක වළක්වන්න බෑ. අයහපත් දෙයක් කරොත් අයහපත් ප්‍රතිඵල ලැබෙනවා. එහෙනම් අර දෙන්නට ප්‍රතිඵල දෙකක් ලැබුණා. ඒක අදාළ නැහැ රහතන් වහන්සේට. ඇයි උන්වහන්සේට කිසිවක් අවශ්‍ය නැති නිසා. පිනත් අවශ්‍ය නැහැ, පවත් අවශ්‍ය නැහැ. අන්න ඒ தත්ත්වයට පත්වීම තමයි මං හිතන්නේ මට දැනෙන්නේ නිවන කියලා. දැන් තියෙන ගැටලුව තමයි ඔබගෙන් අහලා බලන්න මගේ හිත කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඔය කියන ස්වභාවයන් මා තුල තියෙනවද? දෙකම දැනෙන්නේ නැද්ද? වැඩියෙන් දැනෙන ඊර්ෂ්‍යාව, වෛරය, තරහව නේද? මසුරුකම ඕ తీරන සිත්වල. එහෙමනම් අපි තේරුම් ගන්න ඕන මේ දීර්ඝ සංසාරේ. දීර්ඝ වූ සංසාර ගමනේ අපි කොතනද ඉන්නේ? මම කොතනද ඉන්නේ? මම කොච්චරනම් මගේ හිත චෛතසික ධර්මයන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? අපි අභිධර්මයට අනුව අපේ තියෙන සතර පරමාර්ථ චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා නේද? චිත්ත චෛතසික සිත 89ක් තිබෙනවා. 121ක් තිබෙනවා. මේවා බෙදලා අපි විග්‍රහ කරනකොට දැන් ওই ටික විග්‍රහ කරනකොට දැන්ටම නිදියයි ඔක්කොම ටික නිදාගනි නේද? ඔව් මේ එනිසා ඒව ගැන කතා කරන්න යන්නේ නැහැ. මේ ඒවා ඒතර අපේ සිතේ ක්‍රියාත්මක කරන ස්වභාවයෙන් ඒකේ පැහැදිලි කරන්නේ නේද? ඒතර ලෝභ සහගත සිත්, ද්වේෂ සහගත සිත්, මෝහ සහගත සිත් නේද? අපි තුල ඇති වෙන ස්වභාවයන් ඉතින් මේවා අපි තේරුම් ගත්තාම තමන් හිතන්න තමන්ගේ හිත මොනතරම් දුර්වලද ශක්තිමත්ද? හරියට නිදිකුඹ ගහක් වගේ. නිදිකුඹ ගස්නේ වැල් නේද? නිදිකුඹ වැලක් වගේ. නිදිකුඹ වැලට මොනියම් හෝ මේ බාහිරින් දෙයක් sannivedanayak වෙච්ච ගමන් මැකිලෙනවනේ. අපේ හිතත් එහෙමනේ. අපේ හිතත් එහෙමයි. අටලෝ දහමින් කොයි මොහොතෙත් කම්පාවටපත් වෙනවා. එහෙම නොවන සිතක් අපවට අපිපත් වෙන නිදුකුඹ ගහක් වෙන්න නරකයි අපි. බුදුහාමුදුරුවෝ ලාභය, අලාභය, යස ආයස, නිന്ദා ප්‍රශංසා සැප දුක් ඒ සියල්ල උපේක්ෂාවෙන් දරාගත්තා. ඒ කිසි කෙනෙක් පිළිබඳව තරහක් වෛරයක් ඇති කරගත්තේ නැහැ. ඒක තමයි මනසේ ඇති වෙන්න ඕන ශක්තිය, ගොඩනැගෙන්න ඕන ප්‍රබල බලය. ඒ බලය ගොඩනගන්න නම් උදේ හවස බුදුන් වැන්දට බෑ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ බුදුන් වදින්න එපා කියලා. ඒව කරන්න ඕන. අපිත් හැමදාම මේ දේ කරන බුදුහාමුදුරන්ගේ ගිලම්බස තියලා හවසට බුද්ධ වන්දනාව කියලා පිරිත් දේශනා කළා. අපි ඒව කරනවා. ඒව කරන්න ඕන. එතනින් එහාට තව දෙයක් තියෙනවා. එය තමයි අපි කුසල් වඩන්න ඕන. කුසල් වඩනවා කියන්නේ දැන් මේක තමයි අපි නිතර අහන්න ඕන දේ. හිතට ධාරණය කරගන්න ඕන දේ. නිතර කියවන්න ඕන දේ. අපි කියවන්නේ නැහැ නේද? අපි කවුරු හරි දැන් ධර්ම දේශනාවක් කරන දෙයක් මොනියම් හෝ දෙයක අපි කතාවක් කියනවා නම් නේද? අපිට hina යනවා නම් අපි සතුටටපත් වෙනවා తాවකාලික. මනස අවදි වෙන්නේ නැහැ. ඒක හොඳයි. ඇයි? ඒ වෙලාවට පොඩි සුවයක් දැනෙනවා. සිතට පොඩි සහනයක් දැනෙනවා. ඒක නෙවෙයි වෙන්න ඕන. බණ අහලා ධර්ම ශ්‍රවණය කළා මනස අවදි කරන්න ඕන. අපි යන මාර්ගයේ හරි මාර්ගයට අපි යන්න ඕන. එහෙමනම් අපිට නිවන් අවබෝධය සඳහා කළ යුතු දේ තමයි කුසලයේ වඩන එක. කුසලයේ වඩනවා කියන්නේ අත්හරිනවා කියන එක. අත්හැරීම තුල තමයි නිවන කියන දේ තියෙන්නේ.
නිවන අවබෝධය කියන්නේ අත්හැරීම තුළ. කිසිවක් නැති තැන. හිස් බව නිසානේ වෛරය ඇති වුණෙත් නැත්තේ, මෛත්‍රිය ඇති වුණෙත් නැත්තේ. ඒකනේ බුදුහාමුදුරු දේශනා කරේ කුල්ලූපමං භික්කවේ ධම්මං දේශේ නිත්තරණත්තායනෝ ගානත්තාය කියලා. මාගේ මේ ධර්මය පහුරකට උපමා කරනවා. නේද? පහුර අපිට තියෙන්නේ මොකටද? ඊතර වෙන්න. ඊතර වෙන්න දුනයි කියලා කරේ තියාගෙන යන්නේ නැහනේ. ධර්මයත් අපිට අවශ්‍ය යම් සීමාවක් තියෙනවා. ඒ සීමාවෙන් එහාට ධර්මයේ අවශ්‍යතාවයක් නැහැ. එතකොට තාම අපිට දැනෙලා තියෙනවද ධර්මයේ අපි තුල තියෙයි කියලා? ධර්මයේ තියෙයි කියලා දැනෙනවා නම් අපි කුසල් වඩන්නෙක් වෙනවා. කුසල් වඩන පුද්ගලයෙක් බවට අපිපත් වෙනවා. ඒ කුසලයේ වැඩෙන්න අපි අත්හරිනවා. මොනවද පින්වත්නි අපි අත්හරින්නේ? කෙලෙස්. සිත් තුළ පවතිනා වූ කෙලෙස් ධර්ම, චෛතසික ධර්මයන්. ඒව අපි අත්හරිනවා. ටිකෙන් ටික නැති කර ගන්නවා. නුපුදුනා පරිදි, නැවත ඉපදෙන්නේ නැති පරිදි අපි කෙලෙස් ධර්මයන් නැති කර ගන්න ඕන. අනේ නැති කර ගන්න පින්වත්නි අපි අභ්‍යාස කරන්න ඕන. ක්‍රියාකාරකම් කරන්න ඕන. ඒ ක්‍රියාකාරකම් කරන්න නම් ඒ විෂය පිළිබඳ දැනීමක් තියෙන්න ඕන. ඒ විෂය පිළිබඳ දැනීමක් තියෙනවා නම් අපි ක්‍රියාකාරකම් කරන අවස්ථාව තමයි කැලේ භාවනා කරන අවස්ථාව නෙවෙයි. කැලේ භාවනා කරන එක හොඳයි. එතකොට තමන් නිදහසේ මනස දියුණු කරගෙන කැලේම ඉන්නවා. එහෙත් අපි ක්‍රියාකාරකම් කරන්න ඕන යම් අවබෝධයක් දැනීමක් ඇති කරගත්තාම අපි එදිනෙදා ජීවිතේ ගත කරනකොට එතකොටනේ වෛරය ඇති වෙන්නේ. එතකොටනේ රාගය ඇති වෙන්නේ. එතකොටනේ මෝහය ඇති වෙන්නේ. එතකොටනේ මාන්නය ඇති වෙන්නේ. අන්නේ අවස්ථාවන් තුලදී ඒ කියන්නා වූ කෙලෙස් ඇති නොවන පරිදි ජීවත් වෙන්න ඕන. පුළුවන්ද දැන්? මට කියන්න ඕනේ නැහැ මට පුළුවන් කියලා. මම දන්න කාටවත් බෑ කියලා. මේ හිතන්න, මනසින් හිතන්න. ඒ මනසින් හිතලා සසර බිය ඇති කරගන්න. සසර බිය ඇති කරගන්න කිව්වේ අපි උපදිලා ඉන්න මේ හැමදෙනාම හෙට මිය යන්නත් පුළුවන්. තව පැයකින් යන්නත් පුළුවන්. තව අවුරුද්දකින් යන්නත් පුළුවන්. අවුරුදු 10කින් මිය යන්නත් පුළුවන්. අනිවාර්යයෙන් මිය යනවනේ. එතකොට මිය යන මොහොත සුවදායක මරණයක් වෙන්න නම් ඒ කියන්නේ නැවත උපදින්න නැති මරණයක් නේ. එතනට අපි යන්න එපාය. උපත කියන්නේ එකතුවක් නේ. පංචස්කන්ධේ එකතුවක්. ඒ එකතුව තුල මරණය කියන්නේ වෙන්වීමක් නේ. ඔය අතර කාලය තුල අපිට ලැබෙන අවස්ථාව බොහොම කෙටියිනේ මේ විමුක්තිය නිවන සඳහා මෙවලන් සකස් කරගන්න. ඊට වඩා අපි සකස් කරන දේවල් තියෙනවනේ. ගෙවල් දොරවල් හදනවා, ඉගෙන ගන්නවා, යාන වාහන ගන්නවා. මේ වෙපයි කියනව නෙවෙයි මම. නේද? එතකොට ළමාලා අපිට හදලා ඒ අයගේ කටයුතු කළා, ආච්චිලා සීයලා වශයෙන් ආයි මුණුපුරන්ගේ මිනිපිරියන්ගේ වැඩ කළා මිය යනවා අර දේ නැතිව. අන්න මොකද්ද නැති දෙය? සප්තහාරයේ ධනෙ අපි රැස් කරගන්නේ නැහැ. ඒ ධනය තමයි අපි රැස් කරගන්න ඕන නිවන සඳහා යන මගිති. සප්තහාරයේ ධනය කියන එකේ පළවෙනි කාරක එක තමයි ශ්‍රද්ධාව. අවසාන එක තමයි ප්‍රඥාව. මං ඒ දෙක මුලින්ම පැහැදිලි කරලා මේ ආර්ය පුද්ගලයෙක් වශයෙන් නිවන කරා යන පුද්ගලයෙක් වශයෙන් අපේ ඒ මාර්ගය සකස් කරගත යුත්තේ කොහොමද කියන එක පැහැදිලි කරලා ඊතුරු කාරණා ටික පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා.
එතකොට ශ්‍රද්ධාව කියන්නේ තුරුණුවන් කෙරෙහි ඇති කරගන්නා වූ පැහැදීම, අවබෝධය. තුරුණුවන් කෙරෙහි ඇති කරගන්නා වූ පැහැදීම තුළ ඇතිවෙන්නා වූ අවබෝධයට කියනවා ශ්‍රද්ධාව කියලා. ඒ නිසා අපි හැමෝටම ශ්‍රද්ධාවන්ත බෞද්ධයෝ කියන්න බෑ. ශ්‍රද්ධාවන්ත බෞද්ධයා ප්‍රඥාවන්තයෙක්. දැන් ශ්‍රද්ධාව විතරක් නොව ප්‍රඥාවක් තිබිය යුතුය. ප්‍රඥාව කියන්නේ නිවන නෙවෙයි. නිවන් මාගේ ගමන් කිරීමට අවශ්‍ය දේ තමයි ප්‍රඥාව. ප්‍රඥාවන්තයා තමයි දන්නේ මට කාමච්ඡන්දය තියෙයි කියලා. මට ව්‍යාපාදය තියෙයි කියලා. තීන මිද්ද තියෙයි කියලා. උද්ධච්ච කුක්කුච්ච තියෙයි කියලා. විචිකිච්ඡාව තියෙයි කියලා. මේක තියෙයි කියලා දන්නේ ප්‍රඥාවන්තයා. අන්න ශ්‍රද්ධාවෙන් ධර්මයේ හොයාගෙන යන කෙනා අපි සමීප වෙනවා ධර්මයට වඩාත්ම ප්‍රඥාව තිබෙන නිසා. ඒ නිසා තමයි පින්වත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අපි ඒක නම් කරනකොට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ කාරණා 8 ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනෙකුගේ ගමන් වියදම්. ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනෙක්ගේ නේද? එතකොට ඒ ආර්ය ධර්ම 8 අපි බෙදනවා කොටස් 3කට. සීල, සමාධි, ප්‍රඥා. අපි ඒකට කියනවා ත්‍රිශික්ෂාව කියලා. අපි මුලින්ම කියන්නේ සීලය. එහෙත් ආර්ය අෂ්ටාංගික මාර්ගය බෙදනකොට නැත්නම් නම් කරනකොට පළවෙනි අංග දෙක තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප. එය ප්‍රඥාවේ කොටස් දෙක. එහෙනම් ප්‍රඥාව ඇති කෙනා තුල තමයි සීලය පිහිටන්නේ. ප්‍රඥාව ඇති වෙන්න නම් අපි තුල ධර්මයට සමීප වෙන්න ඕන. ධර්මයට සමීප වෙන්න නම් ශ්‍රද්ධාව තියෙන්න ඕන. දැන් ඔය කියනවනේ නේද? ගස් ගල් වලට වඳින්නේ ප්‍රාථමික මිනිස්සු කියලා, ප්‍රාථමික මිනිස්සු කියලා. ඔබට ඇහෙන්නේ නැතිනේ කියනවා. කාරණා දෙකක් තියෙනවා ගස් ගල් වලට වඳින්න. අතීතයේ මුතුන් මිත්තන් ස්වභාව ධර්මය දැක්කේ දේවත්වයෙන් සලකලා. බලන්න කොච්චර දාර්ශනික කියමනක් එතන තියෙනවද කියලා. කොච්චර දාර්ශනික කියමනක් තියෙනවද කියලා ගැඹුරින් ඔබ හිතන්න. ඒ ගස්ගල් වල දෙවියෝ නැහැ. නමුත් දෙවියෝ ඉන්නවා කියලා උන් විශ්වාස කළා. ඒ නිසා ගස්ගල් වලට වැන්දා. වන්දනා කළා. විශාල ගහක් දැක්කොත් දේවත්වයක් ආරෝපණය කළා. එතර තියෙන මං කිව්වේ දාර්ශනික අදහස මොකද්ද? අද ලංකාවේ වනගනත්වය 37ක්ද කොහෙද මගේ මතකයේ හැටියට 37ක්ද කොහෙද අවුරුද්දකට එක පොයින්ට් එකකින් අඩු වෙනවා. මොකක් වෙලාද? සුලිසුලන් වලට ගිහිල්ලාද? නාය ගිහිල්ලාද? ඒවත් වෙනවා නෑ, මිනිසා විසින් කපා දානවා. ඉස්සර පරිසරයේම ගස් කල් වලින් පිරීලා. මම ගෙදර යනකොට ඉස්සර අපේ ගමේ කන්ද යන්න ඕන මේ ඉස්සර ගමේ ඉන්න කාලේ මතකයි. පාසල් යනකොට ගමනක් ගිහිල්ලා එනකොට විඩාව නිවා ගන්න කන්දෙන් වැටෙන දියහැලි වලින් වතුර පාරවල් වලින් මූණ හොදගෙන වතුර ටිකක් බීලා දැන් එකක් දැක ගන්න නැහැ. නිකම්ම නැති වෙලාද? නැහැ. මම කියන්නේ වෙන කාරණාවක්. මේක තරම් විස්තර කරලා උත්තර නෙවෙයි. ඒ ඔක්කොම විනාශ කරලා. කවුද? මිනිස්සු. දැන් මේ ප්‍රදේශයේ ඉන්න පැරැන්නෝ දන්නේ නැති කොච්චර ගස් කොළන් මෙහෙ තියුණාද දැන් කොච්චර තියෙන්නේ කියලා. අපි මේ එදා ඒ මිනිස්සු ගස්ගල් වල දෙවියෝ ඉන්නවා කියන එක පෙන්වා දුන දාර්ශනික සංකල්පය තමයි මිනිස්සු බය වෙලා
ගස් කොළන් කැපුවේ නැහැ. ඒව ආරක්ෂා කරා. ඉතින් විද්‍යාව කියන එක දියුණු වෙලා නේද? දැන් කියනවා ගස් ගල් වලට වඳින්නේ ප්‍රාථමික මිනිස්සු කියලා. ඒක අපි වඳිනව බෝධි වෘක්ෂයට බුදුහාමුදුරන්ට සෙවණ දුන්න කියලා. නමුත් ස්වභාව ධර්මයට ඒ ඇති කළා වූ මිනිසුන් තුළ ඇති කළා වූ බිය අපිට තේරෙන්නේ නැද්ද ස්වභාව ධර්මය ආරක්ෂා කරන්න යෙදුණු නොදැනුවත්ව හෝ ඒ පැරැන් නොකර උපක්‍රමයක් කියලා. අපිට ඒකේ විදිහට තේරුම් ගන්න බැරිද? එනම් මේක අපි තේරුම් ගන්න ඕන. ඒ ගස්ගල් පර්වතවලට වන්දනා කරන එකේ විශාල කළු ගල්. දැන් ඔය ඔබ හයිවේ එක යනකොට බලාගෙන යන්න කඳු කොච්චර පහත් වෙලා තියෙනවද? මම දැන් එක තැනක් තියෙනවා ඒ එතන පන්සල එහෙම තියෙනවා සම්පූර්ණ තනිකර අපි පොඩි කාලේ අපිට මතකයි තනිකර මහා විශාල පර්වත තිබුණේ. දැන් ඔක්කොම බිමට සමතලා කළා. දැන් ඒ වටේ තිබුණු ලින් ටික හිඳිලා. එහෙනම් ඒ දේවරත්වයක් ආරෝපණය කිරීම මේ මිනිසුන්ගේ මෝඩකමද? නෑ, මිනිසාට ජීවත් වෙන්න පරිසරය ආරක්ෂා කරගන්න තිබුච්ච දෙයක්. අපි කියනවා අපි අහලා තියෙනවා අපි අඟහරු ලෝකයේ ජීවීන් ඉඳලා තියෙනවා කියලා. ගංගාවල් තිබුණ බවට සාධක තියෙයි කියලා. එමනම් ඒව මිනිස්සු විසින් කරපු ක්‍රියාකාරක මානවයා ඒ කාලේ හිටියනම් අඟහරු ලෝකේ දැන් යන්න උත්සාහ ගන්නවනේ. නේද? තව අවුරුදු 10ක් යනකොට දැන් හිටන්නේ එක්කෙනෙක් යන්න හදන ස්ථීර පදිංචියට කාන්තාවක්. ඒකට සූදානම් වෙන ඔයා දැන් ඉඳලා. එතකොට ඒ පෘථුවි ඒ ග්‍රහලෝකයේ තුල ජීවීන් හිටියා නම් ඒ ජීවීනුත් නැති කරලා තියෙන මිනිසා වෙන්නේ නැති. ඉතින් අපිම මේ කරන විනාශය අපි බුද්ධිමත්ව දකින්න නැතුව අපි හිතනවා අපි දැනුම ගත්තාම අපි තමයි හැමදේම දන්නේ කියලා. නෑ, ඊට වෙදි දාර්ශනික අර්ථයක් කියව තියෙනවා. ඒ නිසා ගස්ගල් වන්දනා කරන එක ඒක ප්‍රාථමික දෙයක් නෙවෙයි, ඒක බුද්ධිමත් මිනිස්සුන්ගේ දෙයක්. ඒවට ආරෝපණය පැරැන් ඔය සඳහා ඒ ඇති කළේ. ආගමික අර්ථ දර්ශනයෙන් ආගමික සංකල්පයෙන් හරි ඒ දේවල් රකින්නව කියන්නේ මිනිසාට තව කාලයක් මේ පෘථුවියේ ජීවත් වෙන්න ශක්තිය ඇති වෙනවා. ඒක අමතර කාරණාවක්. එතකොට ඒ දේශනාවත් එක්ක අපි සම්බන්ධ වුණාම දැන් එතකොට ප්‍රඥාවත් එක්ක මේක අපි ගලපගත්තාම අපි තුල ඇතිවෙන්නා වූ ප්‍රඥාව තුල ශ්‍රද්ධාවෙන් අපි ඒ ප්‍රඥාවට ගොඩ නැගෙනකොට අපි ධර්මයට ලං වෙන්න ඕන. ධර්මයට ලං වෙන්න ඕන. අපි කොහොමද ප්‍රඥාව දියුණු කරගන්නේ? ශ්‍රද්ධාවෙන්. අපි ශ්‍රද්ධාව කියන්නේ තුරුණුවන් කෙරේ ඇති කරගන්නා වූ පැහැදීම නම් අපි පළමුව කියන මගේ බුදුහාමුදුරුවෝ අරහන් කියලා, සම්මා සම්බුද්ධ කියලා, විජ්ජාචරණ සම්පන්න කියලා, සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා. අන්න පන්සලට එන මිනිස්සයා බුදුන් වඳිනකොට ඉතිබිසෝ ගාථාව කියලා වඳිනකොට හාමුදුරුවෝ බණට කියනවා ඒ ඉතිබිසෝ ගාථාවේ මෙහෙම අදහසක් තියෙනවා කියලා. අන්න ප්‍රාථමික මිනිස්සයා ධර්මයට ලං වෙනවා. කොහොමද? ඔහු හොයනවා ඇත්තටම බුදුහාමුදුරුවෝ අරහන්ද කියලා. අන්න ප්‍රඥාවෙන් විමසන්නේ. අර කියන අරෂ්ඨාංගික මාර්ගයේ පළවෙනි අංග දෙක සම්මා දිට්ඨි සම්මා සංකප්ප ඒ ප්‍රතිපදාවක් වශයෙන් අනුගමනය කරන සීලය මුල් තැනින් අපි හැඳින්නුවට සීලය ගොඩනැගෙන්න ප්‍රඥාව අවශ්‍යයි කිව්වේ ඒකයි. ඒ පුද්ගලයා හොයනවා. හොයනකොට දැනෙනවා ඇත්තටම බුදුහාමුදුරුවෝ රහසින්වත් පව් කළේ නැහැ කියලා. සියලු කෙලෙසුන් නැසුණා කියලා. ඒ දැනීම ඒ අවබෝධය ඇති වෙන්න ඔහු මොකද කරන්නේ? ඔහුත් හිතනවා මමත් රහසින්වත් පව් කරන්න හොඳ නැහැ කියලා. මට කියන්න බලන්න එහෙම හිතපු කෙනෙක් ඉන්නවද කියලා. නේද? අන්න ප්‍රඥාව දියුණු වෙනවා. රහසින්වත් පව් නොකර ඉන්න නම් ඔහු තව හොයනවා. මමත් රහසින්වත් පව් නොකර ඉන්න නම් මම මොකද්ද කරන්න ඕන කියලා ඔහු හොයනවා. අන්න හොයන්න ධර්මයේ Tamanට තව සමීප වෙනවා. එහෙනම් ශ්‍රද්ධාවෙන් තොර ප්‍රඥාවකුත් ප්‍රඥාවෙන් තොර ශ්‍රද්ධාවකුත් නැහැ. ශ්‍රද්ධාව විතරක් තියෙනවා කියන්නේ මෝඩෙක්. ප්‍රඥාව විතරක් තියෙනවා කියන්නේ කපටියෙක්. ওই දෙකම තියෙන්න ඕන.
අපි වැඩි හරිය ඉන්නේ තරහ වෙද්දන්නේ නැහැ මාත් එක්ක. මෝඩයෝද කපටියෝද? නෑනේ. බුදු පහන දැල්වෙනකොට බුදුගේ ඇතුලේ තෙල් පිරීලා තිනවා. වක් කරන ගිහිල්ලා. මොකද්ද තියෙන්නේ? අපි ඔළුවෙන් හිතන්නේ නෑ මේ පොල් තෙල් දැම්මහම මේ බිමට වැටලා පොළව දිරයි කියලා. හඳුන්ගුරුදුම බුදුගේ ඇතුලේ යන්න බෑ. එයත් මිටියක් ගිහිල්ලා ගහනවා. එහෙනම් වැඩිපුර ඉන්නේ කවුද? මන් දන්නේ නැහැ ඔබ මොනවද කියන්නේ. නේද? ඔය ඒක තීරණය කරන්න. අන්න එතනට අපි යන්න ඕන බෞද්ධයෙක් කියන්නේ එහෙම කෙනෙක්. බෞද්ධ ප්‍රතිපදාවේ යෙදෙනවා කියන්නේ එහෙම කෙනෙක්. එහෙම නැතුව අපි ගිහිල්ලා මේ අපේ පන්සලේ ගොඩනැගිල්ලක් හදන මට චෛත්‍යයක් හදන්න ඕන කියලා තීන ධනය හම්බ කරගත්තදී බෙහෙත් ටිකක් ගන්න තීන දෙය මෙහෙම ගුවහම පන්සලට උදව් නොකරයිද දන්නේ නේද? ඔක්කොම දෙනවා. ගෙදරින් බනිනවා. නෑ මට ඔක්කොම දෙන්න ඕන. චෛත්‍යයක් ඇදුවාම නිවන් යන්න පහසුයි කියලා දෙනවා. පන්සලේ හාමුදුරුවෝ ආවාසිකේ හදන මම ඔක්කොම හදලා දෙන්න ඕන. ඒව කරන්න ඕන. ඒව නොකරන්න බෑ. මොකද මේ පන්සලේ මේ වැලි කැටයක් ගානේ තියෙන ඔබලගේ සල්ලි. ඔබලට මේ පහසුකම් හදලා තියෙන ගමන් අපේ රටේ වගේ මෙහෙම පොදු දේවල් කරන්නේ නැහැ නේ කවුරුත්. ඒ දේවල් කරන්න ඕන. මේ පහසුකම් හදලා තියෙන්නේ අද මෙහෙම ඉන්න හැබිලා තියෙන්නේ මේ හැමෝම එකතු වෙලා මේව හදාගත්ත නිසානේ. පන්සලේ හාමුදුරුවෝ ඒකට නායකත්වය දෙනවා. මම කියන්නේ ඒක නෙවෙයි. සමහරු හිතනවා ඒව කරාම ඔක්කොම හරි කියලා. ඒක නෙවෙයි බෞද්ධකම කියන්නේ. අන්නර කියන ගැඹුරට මම යන්න ඕන. මම රහසින්වත් පව් නොකරන කෙනෙක් නම් සියලු කෙලෙසුන් නැසූ කෙනෙක් නම් බුදුහාමුදුරු එහෙම කෙනෙක් නම් මම කෙලෙස් නසන්න ඕන. මා තුල තිබෙන කෙලෙස් මොනවද? මා තුල පවතිනා වූ කෙලෙස් ධර්මයන් පිළිබඳව මා අවබෝධය ඇති කරගන්න ඕන. දැන් අර සමත භාවනාව වඩනකොට කමඨහන් දෙනවනේ. ඒ කමඨහන් දෙනකොට චරිත ලක්ෂණ හඳුනා ගන්නවනේ. රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත, බුද්ධි චරිත, සද්ධා චරිත, විතක්ක චරිත. ඔබට පේනවද මං hina වෙනවා? මට ඇත්තටම හිතෙනවා ලොකු හාමුදුරුවෝ මාත් එක්ක පෙර තරහක් ඇති සංසාරේ. සමහරුගේ කටවලුත් ඇරිලා. ඒ තරම්ම ධර්මදේශනාව හරිම හොඳයි. එතකොට මේ මට ඒක නිකන් අර ධර්මදේශනා කරනකොට මගේ ඇස් දෙක වටේට යනකොට මට ලොකු හාමුදුරුවෝ ආර්දනා කළේ මං හාමුදුරන්ට කිව්ව එක මට මතක් වුණා ඒකයි. මේ අමාරුයි හරි අමාරු වැඩක් මේක. නේද? කිරියව්වෙන් ඉන්නකොට මොකද ගොඩක් ඉන්නේ 60ට වැඩි අයනේ. නේද? ශරීරය අපිටත් ඔහොම වෙන්න පුළුවන්. නමුත් අපි කොහොම හරි උත්සාහ ගන්න ඕන මේ වෙලාව ඉඳලා ඔළුවට යමක් දාගන්න. ධාරණය කරගන්න. ප්‍රඥාව විවරණය කරගන්න. ශ්‍රද්ධාවෙන් ධර්මයට ප්‍රවේශ වෙන කෙනා. නිවැරදි මාර්ගයේ ගමන් කරන කෙනා. අන්නර කියන ධර්මයට සමීප වෙනව නම් ධර්මය හොයනව නම් ධර්මයේ ලං වෙන්න උත්සාහ ගන්නව නම් ඔහු මහා ධනවතෙක්. උට මහා ධනෙ තියෙන කෙනෙක්. සංයුත්ත නිකාය මජ්ක්‍ධිම නිකායේ තියෙනවා මේ දාලිද්ද කියලා සූත්‍රයක්. දාලිද්ද කියන සූත්‍රයේ එක මිනිස්සෙක් ඉන්නවා දිලිඳු මිනිස්සෙක්. මේ දිලිඳු මිනිස්සයා ඉන්න ගයක් නැහැ. පාරේ නිදාගන්නේ. කවුරු හරි දුන්නොත් තමයි කෑම ටිකක් ලැබෙන්නේ. ඉතින් මේ මිනිස්සයාගේ ඇඟේ මුළු ඇඟේම කුෂ්ඨ රෝගයක් තිබුණා. මේ මිනිස්සයා යන තැනින් එලව ගන්නවර කුෂ්ඨ රෝගිනේ. රැකියාවක් දෙන්නේ නැහැ. අසරණේ දුප්පතෙක්. දවසක් බුදුහාමුදුරන්ගෙන් බණ අහනවා. මෙයා ටික දවසක් ඉඳලා මිය යනවා. අච්චර දුප්පතා අච්චර දිලිඳු මිනිස්සයා මිය ගිහිල්ලා උපදිනවා දිව්‍ය ලෝකේ. දැන් මේක භික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරු දේශනා කරනවා. අර දිලිඳු මිනිස්සයා මිය ගියා දිව්‍ය ලෝකෙ ගියා කියලා. අහනවා එච්චර කිසි පිනක් නොකරගත්ත
ඉන්න ගයක් නැති ඊට මිනිස්සයා කොහොමද දිව්‍ය ලෝකෙ ගියේ කියලා. බුදුහාමුදුරු දේශනා කරනවා එදා මගෙන් බණ අහලා ආර්ය ධනය ඔහු තුල පිහිටියා. ඔහුට තිබුණා ශ්‍රද්ධාව තිබුණා. ඇයි බණ අහලා ශ්‍රද්ධාව ඇති වුණා. බණ අහලා ප්‍රඥාව ඇති වුණා. ඒ ඇති කරගත්ත සිතුවිලිත් එක්ක ඔහුට ඒ ශක්තිය ගොඩ නැගුණා. අපි දන්නවා මට්ට කුණ්ඩලී තරුණයා එක ෂණයකින් බුද්ධ රශ්මිය දැකලා අත් දෙක එකතු කරලා වැඳලා දිව්‍ය ලෝක යන වාසනාව ලැබුණා. ඒ නිසා මේ ධනය උපය ගන්න කෙනෙකුට මහන්සි වෙන්න ඕනේ නෑ සමහර අයට. එහෙත් මේ ධනය අපි උපය ගන්න පුළුවන් තරම් මහන්සි වෙන්න ඕන. මහන්සි වෙලා සසරට මේක අර්ථ කර ගන්න ඕන. ඒ ධනය මං ඔබට කරුණු දෙකයි පැහැදිලි කළේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි. ඒ ප්‍රඥාව දියුණු වෙන්න සත්වයා මනුෂ්‍යයා තුල ඔහු ගැඹුරින් ලෝකය දකිනවා. අන්න ලෝකය කියන්නේ මොකද්ද? ලෝකය කියන්නේ මේ විශ්වයේ මේ පෘථිවියේ පවතිනා වූ ස්වභාවය. මේක ආරම්භුනේ කවද්ද? මේක නැති වෙන්නේ කවද්ද? මේක ඉන්න ජීවීන් කවුද? මේවා නෙවෙයි ලෝකය කියන එකෙන් අදහස් වෙන්නේ. බුදුහාමුදුරු ලෝක සූත්‍රයේ පැහැදිලි කරන ලෝක කියන වචනය ලුජ්ජති පලුජ්ජති ති ලෝකෝ කැඩෙන බිඳෙන ස්වභාවයෙන් යුක්ත වූයේ ලෝකයයි. එහෙනම් මේ ලෝකය කියන්නේ පංචස්කන්ධය. අන්න ශ්‍රද්ධාවෙන් ධර්මයට ලං වෙච්ච කෙනා ප්‍රඥාවෙන් ජීවිතය දිහා බලන්න පුරුදු වෙනවා. සමහරට ඒ කෙනාවේ පන්සලට ආවේ බෝධි පූජාවක් තියන කවුරු හරි කියලා අපල දුර වෙන්න කියලා. එහෙම ඕන තරම් බුද්ධ කාලෙත් තියෙනවා අදටත් තියෙනවා. මම දන්න වෛද්‍යවරයෙක් ඉන්නවා. එයාම කියනවා ආම්දුරනේ ඉස්සර මම පන්සල පලාතේ වෙච්චන්නේ. දාන අරන් ගියත් අම්මල පින් දිලන එකන් එළියෙන් ඉන්නවා. එයාට ඇක්සිඩන්ට් එකක් වුණා. අනතුරක් වුණා. එයාගේ එක හැක් නැති වුණා. කේන්ද්‍රකාරයෙක් වුණා කේන්දරේ බලලා මේ අපලයි කියලා. තව අනුතුරු වෙන්න තියෙයි කියලා. සෙත් කවියක් කියන්න කියලා. අපේ පන්සලට ආව සෙත් කවි කියන්න. ආවේ සෙත් කවි කියන්නේ දෙයියෝ හම්බ වෙන්නේ බුදුහාඳුර හම්බ වෙන්න නෙවෙයි. අපල නිසා. දැන් බණ කියනවා. දැන් බණ කියනවා. මටත් කතා කරොත් බණ කියනවා. මටත් වැඩිය ධර්මයේ දන්නවයි කියලා මට හිතෙනවා. ඇවිල්ලා යා ටික ටික ශ්‍රද්ධාව ඇති වුණා ප්‍රඥාවෙන් දියුණා. අපි එහෙම වෙලාද? අපි තාම සිල් ගන්නවා. තාම ඉරිෂ්‍යාව තියෙනවා. තාම හිතට එන තරහව ආවේගය එහෙම්ම තමයි. සිත කොච්චරවත් අපි දියුණු කරගෙන නැහැ. ඇයි ප්‍රඥාව නැහැ? ශ්‍රද්ධාව විතරයි. ඔබම කිව්වනේ අපි කවුද කියලා ඉතින්. නේද? ඔව්. අන්න සතුටුයි. තමන් ගැන තමන් දන්නව නම් කොච්චර සතුටුද? දැනගත්තාම මම වෙනස් විය යුතු නම් වෙනස් වෙන්න ඕනේ. ඒකට තමයි ප්‍රඥාව අවශ්‍ය. ඒ ප්‍රඥාවන්ත කෙනා පංචස්කන්ධය දිහා බලන්නේ කොහොමද? ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා. මමය කියලාද මගේ කියලාද මගේ ආත්මය කියලාද? නෑ. අපි තාම දකින්නේ එහෙමනම් කොහොමද? ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා. මමය මගේ මගේ ආත්මය කියලා මම විතරක් නෙවෙයි. මගේ වටපිටාවේ දේවල් බැංකු ගිණුම දුවදරුවෝ ඉඩකඩම් ඒ සියල්ල දිහා තාම බලන්නේ එහෙමයි. එහෙනම් අපි කොච්චර දුප්පත්තුද? අපි කොච්චර ලාමකද? මට යම් දවසක දැනෙනවා නම් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි සියල්ල අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මට දැනෙනවා නම් අන්න එදාට අර උතුම් ධනය රැස් කරගත්ත කෙනෙක්. හරියට මම එදාට අර කුඹුරේ ගිය හාමුදුරුවෝ වගේ කෙනෙක්. ඒතර ඔබ මනසින් විග්‍රහ කරලා බලන්න ඇත්තටම මම කොතන ඉන්න කෙනෙක්ද? මම මොනතරම් ලාමක කෙනෙක්ද? මට තියෙන්න පුළුවන් මහා ධනයක්.
ඒ නිසා මාන්නේ මට තියෙනවා. නේද? දැන් මම වාහනයක් අරගෙන ඒක යනකොට හිතනවා මගේ වාහනේ දිහා බලන්නේ මට වාහනේ තියෙන අනිත් අය සතුටු වෙනවා. ආඩම්බරයි මට කියලා හිතුනොත් එතන තියෙන කාමච්ඡන්දය සහ මාන්නය. නේ? දැන් මේ සුදු රෙද්ද ඇඳගෙන ඇවිල්ලා කවුරු හරි වර්ණනා කරනවා. අනේ ඔයාගේ සුදු රෙද්ද හරි ලස්සනයිනේ. කොහෙන්ද මේක ගත්තේ? ඒවනේ කතා කරන්නේ වැඩිපුර සිල් අරගෙනත් නේද? නේද? ඔව් මේ කොණ්ඩේ ටිකක් හරි ලස්සනට තියෙනවා කොණ්ඩේ ඩයි කරනවා නැත්නම් ඒ තීන හැටියෙමද? අන්න එතකොට පොඩි හැටි වෙනවා 아무තු හැඟීමක්. ඒ තියෙන්නේ කාමච්ඡන්දය. කාමච්ඡන්දය. ඕක තමයි හිත තේරුම් ගන්න කියන්නේ. ප්‍රඥාවෙන් ධර්මය දකින්න කියන්නේ. එතකොට අපි කොතනද ඉන්නේ කියලා බලන්න. අර ලෝකේ බුදුවරු පහළ වෙන කාලේ දිනන සාර කල්ප, වර කල්ප, මණ්ඩ කල්ප, සාර මණ්ඩ කල්ප, භද්‍ර කල්ප කියලා. දැන් භද්‍ර කල්පේනේ අපි ඉන්නේ. ඒතකොට සාර කල්පයෙන් පටන්ගෙන භද්‍ර කල්පය දක්වාම අපි මේ ලෝකේ කොහේ හරි ඉඳලා තියෙනවනේ. එහෙනම් අපි තාම මොන තරම් කෙලෙස් වලින් පිරිච්ච අයද? කවද්ද මේ සසරෙන් ඈතර වෙන්නේ? ආර්ය ධනය කවද්ද රැස් කරගන්නේ? නිසා මේක මහා සසර භයංකර සසරෙහි අපිට තිබෙන එකම ශක්තිය මේ කියන ධනය රැස් කර ගැනීම විතරයි. නිසා ප්‍රඥාවයි ශ්‍රද්ධාවයි ඇති කරගන්න මම මුලින්ම ඔබට මේ කාරණා දෙක පැහැදිලි කළා. පළවෙනි කාරණාව ශ්‍රද්ධාව, අවසානික ප්‍රඥාවයි. ඒ දෙක පැහැදිලි කළේ මෙතනින් තමයි අපි ගමන් මාර්ගය හදා ගන්න ඕන. එහෙම ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් යුක්ත කෙනා සීලවන්තයෙක් වෙනවා. සීලේ පිහිටන්න ඕන. අන්න සීලේ පිහිටපු ප්‍රඥාවන්තයා අපේ රාහුල පොඩි හාමුදුරන්ට බුදුහාමුදුර අවවාදයක් දුන්නා. මොකද්ද රාහුලය? ඔබ යමක් කියන්න ඉස්සෙල්ලා, ඔබ යමක් කරන්න ඉස්සෙල්ලා ඔබට වෙන හානිය, අනිත් අයට වෙන හානිය ගැන හිතන්න. අන්න ප්‍රඥාවන්තයා එහෙම කෙනෙක්. එයා සීලය ආරක්ෂා කරන එහෙම හිතලා. සීලය කියන්නේ කාය වාක් සංවරය. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියනවනේ. වේරමණී කියන්නේ වලකිනවා. සමාදියාමි කියන්නේ සමාදන් වෙනවා. අපි වැලකිලා සමාදන් වුනේ නැතොත් ශික්ෂාපදේ ආරක්ෂා වෙන්නේ නැහැ. ඒකට ප්‍රඥාව අවශ්‍යයි. වලකින්න පුළුවන්. අන්න ඒකට මම වෙලාවක් දැන් ඉක්ම ගිහලා නිසා එතෙන්ටම සම්බන්ධ කරන හිරියොතප් දෙකක්. සප්තාර ධනේ. අපි වලකින්න පුළුවන් කැමැත්තෙන් නෙවෙයි. හිරියොතප් කියන්නේ ලැජ්ජාව, බය. මට කවුරු මම මේ වැඩේ කරොත් අනිත් අය දැක්කොත් ලැජ්ජා වෙයිනේ. නේද? මගේ අම්මා තාත්තට හොඳ නැහැ. මගේ දෙමව්පියන්ට හොඳ නැහැ. මගේ සහෝදරයන්ට හොඳ නැහැ. මම ඉගෙන ගත්ත පාසලට හොඳ නැහැ කියලා අකමැතිකම නෙවෙයි. අර ලැජ්ජාව තියෙන නිසා. ඊළඟට බය ඇති වෙනවා. ඔත්තප්ප. අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය. ඒ නිසා අපි මේ ලැජ්ජාව, බය ආරක්ෂා කරගන්න ඕන. සිල්වතා සීලය ආරක්ෂා කරගන්නට වැළකුණාට සිල් ආරක්ෂා වෙන්නේ නැහැ. සීලය සමාධියක් බවට පත් වෙන්නේ නැත්නම් සමාදන් වෙන්න නම් අපි තුල ගොඩ නැගෙන්න ඕන මානසික සිතුවිලි තියෙනවා. චෛතසික ධර්මයන් තියෙනවා. ඒව මොනවද? කරුණාව, මෛත්‍රිය. ඒ දේවල් සිත තුල පවතින්න ඕන. අන්න ඒ කෙනා තමයි මාතා යතානියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒ වම්පි සබ්බ භූතේසු මාන සම්භාවේය පරිමාණ මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවේය පරිමාණ. ඒ උතුම් ගුණයෙන් යුක්ත කෙනා, සීලය සමාදන් වෙච්ච කෙනා, වැළකීච්ච කෙනා නෙවෙයි, සමාදන් වෙච්ච කෙනා ලෝකයේ දිහා බලන්නේ කොහොමද? අම්මා කෙනෙක් තමන්ගේ දරුවා, එකම දරුවාට යම්සේ ආදරේද ඒහා සමානව මුළු ලෝක සත්වයාටම අපි ආදරය කරන්න ඕන. අන්න එතනට අවශ්‍යයි පින්වත්නි ප්‍රඥාව. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි. මේක තේරුම් ගන්න.
එහෙම කෙනා තමයි සැබෑ සීලය ආරක්ෂා කරන කෙනා. ඒ නිසා සිල් ආරක්ෂා කරන එකත් ඔතන වාඩිලා ඉඳන් ආරක්ෂා කරන්න පුළුවන් අපූර්වට. අෂ්ටාංග සීලනේ කෝටි අසංවර සීලය ආරක්ෂා කරන්න පුළුවන් ඔහොම වාඩි වෙලා එක තැනට වෙලා. ඒ බාහිර කරදර නැහැනේ. ඒක නෙවෙයි සීලය ආරක්ෂා කරනවා කියන්නේ. දැන් ওই සීලය ආරක්ෂා කරන ලබන පුහුණුවක් විතරයි. ඒක අමතක වෙනවනේ. ගෙදෙට්ට යන්නෙම කොහොමද ගේ අතු ගාලා නැහැ මුන් අස් කරලා නැහැ කියාගෙන සද්ද දාගෙනම තමයි ගෙට ඇතුල් වෙන්නේ. සීල් රෙද්ද කොහෙද දන්නේ නැහැ. ඇතුල් වෙනකොටම දකින්නේ අල්ලපු ගෙදරින් තරහකාරයා. අන්න අදත් දැක්ක මේ මිනිහා කීකේ බැන බැනම තමයි ඇතුල්. මම කියන්නේ මේ hina වෙන්න නේ මනසින් හිතන්න. අපි මේ සිල් සමාදන් වුණා නම් මෙතන ඇවිල්ලා පුහුණුවක් ලැබුවා නම් මම ඒකයි කිව්වේ අභ්‍යාස කරන්න ඕන ගෙදර ගිහිල්ලා. අපි ඒක කරන්නේ නැහනේ. අපි හිතනවා අවුරුදු 20ක් මම සිල් සමාදන් වුණා. මාර පින් ටිකක් ලබාගෙන තියනවා කියලා. මොන පිනක්වත් ලැබෙන්නේ නැහැ. මේ කියන ධනය රැස් කරගන්න ඕන පින් ලැබෙන්න නම්. මේක ලේසි නෑ පින්. සීලය ආරක්ෂා කරන එකත් ලේසි නෑ. ක්‍රියාකාරකම් තුලදී අපි අන්නට කියන යහපත් ගුණ ධර්මයන්ගෙන් යුක්ත කෙනෙක් බවට. සීලය ආරක්ෂා කරන්න ඕන කොහොමද? සීලය ආරක්ෂා කරන්න ඕන කොහොමද? අර සෙඹර මුවා කැලේ යනකොට උඩ ලස්සන වලිගයක් තියෙනවනේ. ඒ වලිගය කටුවත්තක පැටලුනොත් වලිගයට හරි ආදරේ. එතනින් හෙල්ලෙන්නේ නෑ වලිගයට හානියක් වෙයි කියලා. ඒ වගේ මම සීලය ආරක්ෂා කරන්න ඕන. කයින් වෙන දේවල් ප්‍රාණඝාතය මොනම හේතුවකට කරන්න අරකයි. සොරකම් කිරීම තුන් වේලම බඩගින් හිටියත් හොරා ගන්න අරකයි. අන්නර සෙමර මුවා වගේ. ඒකයි කියන්නේ මේක අමාරුයි කියලා. මේ ප්‍රතිපත්තිය රකින්න අමාරුයි කියන්නේ ඒකයි. බෞද්ධයෙක් වෙන එක අමාරුයි කියන්නේ ඒකයි. මොනම හේතුවකටවත් අනුන්ගේ දේවල් ගන්න අරකයි. කාමයේ වර්ධව හැසිරෙන්න අරකයි. බොරු කියන්න අරකයි. කේලාම් කියන්න අරකයි. නේද? අන්න සීලය ආරක්ෂා කරන කෙනා. හිස් වචන කියන්න අරකයි. පරුස වචන කියන්න අරකයි. අපි ඔබට දැනෙන්න ඕන අර ප්‍රඥාව තියෙනවා නම් ඔව් මං කේලාම් කියනවා. මං අනුන්ගේ දේවල්මයි හොයන්නේ. අනුන් ගැනමයි කියන්නේ. මට දැනෙනවා නම් අන්න මම දන්නවා නම් ප්‍රඥාවෙන් දැන් ධර්මය ඉගෙන ගන්නකොට ඔව් මං ඒක ඉවත් වෙන්න ඕන. ඒක අයින් කරන්න ඕන. සමාදන් වෙන්න ඕන. සමාදන් වෙච්ච කෙනා අර සෙමරමුවා වලිගයට හානි වෙන නිසා ජීවිතේ නැති වුණත් වලිගයට ආරක්ෂා කරනවා වගේ මගේ ජීවිතේ නැතුණම මං සීලය නම් බිඳගන්නේ නැත. බලන්න කොච්චර අමාරුද කියලා මේක. ඒ නිසා පින්වත්නි සීලය ආරක්ෂා කරන එක මහා ධනයක්. ඔබ එකතු කරගන්න වටිනා ධනයක්. දැන් හිරියොතප් දෙකත් මම විස්තර කළා. තව එකක් තිබෙනවා විස්තර කරන්න. සද්ධා ධනං, සීල ධනං, සුත ධනං. සුත ඇසීම අහන එක නිවන සඳහා යන මගේ වටිනාම දෙයක්. මං හිතනවා ඔබ දැන් සුත ධනය රැස් කරගත්තා. එක වචනයක් හරි මේ කියන කාරණා ඔබට ඇහුණා නම් ඒ ඇහිච්ච හැම වචනයක්ම නැතත් එක වචනයක් හරි ධාරණය කරගත්තා නම් ඔබ ඇසීම තුල ඒ දේ ඇති කරගත්තේ. ආලවක යක්ෂයා බුදුහාමුදුරන්ගෙන් ඇහුවනේ කතංසු ලබතේ පඤ්ඤං කියලා. කොහොමද ප්‍රඥාව ළඟා කරගන්නේ? සුසුතේ ලබතේ ප්‍රඥා. ඇසීමෙන් ප්‍රඥාව ඇති කරගන්න පුළුවන් කියලා. එහෙනම් අහන දේ හොඳින් අහන්න ඕන. සුනාත ධාරයත ධාරණය කරගෙන චරාත හැසිරෙන්න. අන්න එහෙමනම් ඇසීම අපිට ධනයක් වෙනවා. චරාත අසන දේ අනුව හැසිරෙනවා. ඊළඟ කාරණාව තමයි අවසාන කාරණාව වශයෙන් පැහැදිලි කරන ඡාගය. පරිත්‍යාගය කියලා ගත්තොත් පරිත්‍යාගය කියන්නේ අපි බොහෝ දේ කැප කරන්න ඕන. ධනය, කාලය, ශ්‍රමය, මේ හැමදේම නුවණ. දැන් මෙතන මම ඡාගය කියන්නේ
පරිත්‍යාග කරනවා. මං කාලය මගේ දැනුම මම දකින විදිය ඔබට කියනවා. ඔබ ඒක ගැන හිතනවා. ඔබ ප්‍රඥාව දියුණු කරගන්නවා ඒ ඇසීම තුල. ඒ ඡාග්‍යවන්තභාවය මම පරිත්‍යාගශීලී භාවය තුල ඔබ අහනවා ඔබ දියුණු කරගන්නවා. අපි හැමෝම එහෙම වෙන්න ඕන. ඉතින් අපේ බුදුහාමුදුර අපිට දෙන්න දේශනා කළ මේ ධර්මය අනුව අපි මුළු සමස්ත ලෝකයම අපි ගත්තාම ඒ ලෝකයේම අපි විශේෂිත ජාතියක් බවට පත් වෙලා තියෙන්නේ මෙන්න මේ පරිත්‍යාගශීලී භාවය නිසා. සිනහව තව කෙනෙකුට පරිත්‍යාග කරන්න පුළුවන් ඔරවගෙන යනට වැඩිය කොච්චර ලස්සනයිද? ඒ hina වෙන කෙනාගේ හිත කොච්චර ප්‍රබෝධමත් වෙනවද? ඊට වඩා ගැඹුරු කාරණාවක් මෙතනින් අපි පැහැදිලි කරනවා. ඒක තමයි අපි පරිත්‍යාගශීලී වෙන්න ඕන, අත්හරින පුද්ගලයෙක් බවට අපිපත් වෙන්න ඕන. ආධ්‍යාත්මික සුවය සොයාගෙන යනවා නම්, සප්තාර්ය ධනය කරා ඔබ ගමන් කරනවා නම්. ඉතින් මේ වෙලාවේ මේ දේශනාව මම ඊට වඩා දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබ ඒ ආර්ය ධනය රැස් කරගෙන අපි ඉපදුනේ ආර්ය ධනය රැස් කරගන්න. මොකද හේතුව අපිට සියලුම ධනයන් අනිත් භෞතික ධනයන් ඉඩකඩම් යාන වාහන ගෙවල් දොරවල් මිල මුදල් මේ සියලු දේවල් ධනය තමයි. හැබැයි ඒ ධනයට කරන්න පුළුවන් දෙයක් නැහැ. මරණය හමුවේ ධනය පරාජිතයෙක්. රෝගය හමුවේ ධනය පරාජිතයෙක්. ඒ නිසා අපි රෝගී වෙනවා නම්, අපි මරණයටපත් වෙනවා නම් ධනයටත් ඒ දෙකටම අපිට විසඳුම් දෙන්න බැරි නම් අපිට පගාව දීලා මරණයෙන් නතර වෙන්න බෑනේ. එහෙනම් ලෝකේ මහා ධන කුවේරයෝ කොච්චර පගාව දෙයිද? බෑ. ඔවුනුත් ඒක දාලා යනවා. අපිත් දාලා යනවා. ඒ භෞතික ධනය නෙමෙයි අපිට වැදගත් වෙන්නේ. ඒව අපිට ජීවත් වීම සඳහා ලැබුණු දෙයක් පමණයි. අපි උපයගත් දෙයක් පමණයි. අහම වශයෙන් මේ ශරීරයවත් අපි ගිනියන්නේ නැහැ. ඒකත් දාලා යනවනේ. ඒ නිසා අපි ගිනියන්නේ මනසින් ඒක රාශී කරගත්ත ඒ උතුම් ශක්තිය පමණයි. ඒ නිසා ඒ ශක්තිය ඔබ උපුටවා ගන්න, ඒ ශක්තිය රැස් කරගන්න, ඒකට ලැබුණු අවස්ථාවක් තමයි අපේ මනුෂ්‍ය ජීවිතය. දුර්ලභංච manussත්තං, දුර්ලභ වූ මනුෂ්‍යාත්ම භාවයක් අපිට ලැබුණ එකටයි. ලැබුණු මනුෂ්‍යාත්ම භාවය තුල වැඩිපුර ධනය රැස් කරගන්න, හැම විනාඩියක්ම ධනය රැස් කරගන්න, සප්තාර්ය ධනය ඔබ රැස් කරගන්න නම් අත්හරින්න ඕන. අත්හැරීම තුල තමයි සප්තාර්ය ධනය රැස් වෙන්නේ. එනම් වෛරය අත්හරිනකොට මෛත්‍රිය ගොඩ නැගෙනවා. මෛත්‍රිය ගොඩ නැගෙනකොට මුළු ලෝකෙට ආදරය කරනවා. ඔහු කවදාවත් ශික්ෂාවක් බිඳ දාන්නේ නැහැ. අන්න සීලය නැමැති ධනය රැස් වෙනවා. ඒ විදියට ඔබ ධනය රැස් කරගෙන මේ සසර ගමනෙන් අත් මිදෙන්න, ඒ සඳහා ඔබට මේ දේශනාව පාරමිතාවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් විස්තර ගොඩාක් තියෙනවා. මම ඉක්මනට කියවන්නම්. එතකොට අද අපි පුණ්‍යානුමෝදනා කරමු. අද දවසේ මේ පින්කම් සිදු කරලා බලාපොරොත්තු වෙන MD සුමනදාස නම් වන අපගේ ආදරණීය පියාණන් වෙන් වී අවුරුදු 15ක් වෙනවා. ඒ පුණ්‍යානුමෝදනා කරන්න භාර්යාව SD දයාවති සහ MD චන්ද්‍රිකා ලක්මාලි, MD රේණුකා ලක්මාලි යන ඒ දරියන් දෙදෙනා විසින් පින්කම දායකත්වයෙන් කටයුතු කරනවා. ඒ වගේම සමිදු පටුමග පදිංචි මල්කාන්ති නානායක්කාර මහත්මිය විසින් මියගිය DM රත්නායක ස්වාමියාගේ පෙබරවාරි 7 වෙනිදා උපන්දිනය ඉදිරිය තිබෙනවා. එතුමාට පුණ්‍යානුමෝදනා කරන්න අපවත් වේදාල ගෞරවනීය ඥාති ස්වාමින් වහන්සේලාට හා යසවති සුදු අම්මාට පුණ්‍යානුමෝදනා කරන්න. අසෝකුවනේ පදිංචි ඩයනා සංජීවනී මහත්මිය විසින් උදන්ත ටෙරාන් පුතුණවන්ට සෙත්පතා ඒ විභාගයට ආශිර්වාද කිරීම දරුවාට, ඒ වගේ නාම පමණු ජයන්ති වෙනේ පදිංචි මානෙල් ලබේකෝන්මිය විසින් මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම, නිහාල් අබේසේකර ලතා අබේසේකර එකමුතුමාවතේ මිය පරලෝකීය දෙපාර්ශ්වයේ දෙමව්පියන් ඇතුළු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම, ඒ වගේම විහාරස්ථානයේ සගරුණීය හාමුදුරන් වහන්සේලාට ආශිර්වාද කිරීම කියන මේ අරමුණු පෙරදැරිව මේ පින්කම සිදු කරනවා. පුච කරනවා.
හොඳයි එහෙමනම් අපි මේ සිහිපත් කළ ආකාරයට නම් සිහිපත් කළ මේ දායකත්වයන් ගැන කටයුතු කරන හැම දිනාගේ නමින් මේ ගිය ඒ සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා විහාරස්ථානයේ වැඩ සිට පවත්ී වදාළ අපේ සුමන හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මේ පින් අනුමෝදන් වෙත්වා අපේ නායක හාමුදුරන්ගේ දෙමව්පියන් ඇතුළේ මේ ගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගේ සසර ගමන සැපවත් කර ගනිත්වා උතුම් නිවනින් සැනසෙල්ල උදා කර ගනිත්වා කියලා හැම දෙනාම ඉදම් මේ ඥාති නං හෝතු කියන ගාතාව කියලා පින් අනුමෝදන් කරන්න. පූජා කරන්න. එන්න එන්න. පූජා කරන්න. අතට පූජා කරන්න. පූජා කරන්න. හරි එහෙමනම් අවසාන වශයෙන් ප්‍රාර්ථනාවක් අපි ඇති කරගනිමු. අද මේ උතුම් පින්කමේ දායකත්වයන් ගැන කටයුතු කළ හැම දිනාටමත් ඒ පවුල් වල හැම දිනාටමත් ඒ විභාගයට පෙනී සිටින දරුවන් ඇතුළු ඒ හැම දිනාටමත් මේ ආශිර්වාදයන් ආරක්ෂාවන් ලැබේවා. මේ පින්වත් හැම දිනාටම මේ ආශිර්වාදයන් ලැබේවා. හැම දිනාටම මෙලොව වශයෙන් තම තමන්ගේ අරමුණු බලාපොරොත්තු ඉටු කරගෙන වාසනාවන්ත නිරෝගීමත් ජීවිත ගත කිරීමට වාසනාව වාග්ය ශක්තිය උදා වේවා. අපි සිදු කළා වූ සත්ක්‍රියාවන් සසර ගමනේ පාරමී ධර්මයන් බවට පත් වේවා. උතුම් නිර්වාණ සම්පත්තිය පිණිස මේ පින් හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා ඇති කරගන්න. ඔහොම වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. හැම දිනාටම තෙරුවන් සරණයි.